එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ පිළිම වන්දනාව ගෝත්‍රික අදහස් තියනාගේ වැඩක් කියලා සමහර අය කියනවා ස්වාමීන් වහන්සේ. ඒ අයට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද ස්වාමීන් වහන්සේ? මොඳුර ඇත්තටම මේ වර්තමානයේ අපටත් අහන්න ලැබිලා තියෙනවා. සමහර අය කියනවා මේ බුදු පිළිම වලට වන්දනා කිරීම, චෛත්‍ය වලට බෝධීන් වහන්සේලාට වන්දනා කිරීම අතීතයේ හිටපු ගෝත්‍රික අදහස් තිබිච්ච අයගෙන් පැවතගෙන එන දෙයක් නිසා වර්තමානයේත් සිද්ධ කරන්නේ ගෝත්‍රික අදහස් අනුව කටයුතු සිද්ධ කිරීමක් කියලා. එහෙමයි ස්වාමීන්. නමුත් ඒ ඉදිරිපත් කරන අදහස වැරදි. ඒකට හේතුව තමයි දැන් අතීතයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් මිනිස්සු ගස්කල් වන්දනාව සිද්ධ කරා. එහෙමයි. නමුත් ඔවුන් ඒ ගස්කල් වන්දනාව සිද්ධ කරපු අදහස සහ වර්තමානයේ සිටින බෞද්ධයින් සහ බුද්ධ ශාසනය ආරම්භ වුණාට පස්සේ මේ ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනා කිරීම සිද්ධ කරන්නේ වෙනත් අදහසකින්. එහෙමයි ස්වාමීන්. ඔවුන් සිද්ධ කරපු අදහසින් නෙමෙයි. එහෙමයි. ඒකට දැන් ධර්මයේ සඳහන් වෙනවා ධම්මපදයේ ගාථාවක බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බහිතච්චිතා. එහෙමයි. කියන්නේ මේ බියෙන් තැතිගත්තු මිනිස්සු මේ ආරාම ගස්කල් පර්වත සරණ යනවා කියලා ගාථාවක සඳහන් වෙනවා. ওই ගාථාව උපම අරගෙන තමයි හුඟ දෙනෙක් භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් සිද්ධ කරලා තියෙනවා. ඒක සැබෑ වූ සරණ නෙමෙයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා වැරදි අර්ථකථනයක් ඉදිරිපත් කරන්නේ. එහෙමයි ස්වාමීන්. භාගතුන් වහන්සේ ඒ කාරණේ දේශනා කරන්නේ මේ සම්බුද්ධ ශාසනයේ තියෙන බෝධීන් වහන්සේලා එහෙම නැත්නම් චෛත්‍යයන් වන්දනා කිරීමකට නෙමෙයි. එහෙමයි. මොකද දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවානේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ චෛත්‍යයන් සකස් කරන්න, චෛත්‍ය ඉදි කරන්න සුදුසු පුද්ගලයන් 4 දෙනෙක් පිළිබඳව. එහෙමයි. බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ සහ සක්විති රජතුමා චෛත්‍ය සකස් කරලා වන්දනා කරන්න සුදුසු පුද්ගලයෝ කියලා දේශනා කරා. එහෙමයි ස්වාමීන්. වගේම තූපාරහ කියන සූත්‍රයේත් ওই පුද්ගලයන් 4 දෙනා පිළිබඳව තමයි දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීන්. ඒතර එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ නැවතත් චෛත්‍ය වන්දනාව බියෙන් තැතිගත් මිනිස්සු සිද්ධ කරන දෙයක් කියලා දේශනා කරන්නේ නැහැ. එහෙමයි. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ එතන දේශනා කළේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව කෙනෙක් කිසිදු අර්ථයක් නැතුව ගහකට වන්දනා කරනවා. ඒ ගහේ ඉන්න වෘක්ෂ දේවතාවා හෝ එහෙම නැත්නම් ගහේ තියෙන අනුභවයක් නිසා Tamanට පිටක් ආරක්ෂාවක් සැලසෙයි කියලා. එහෙමයි. එහෙම නැත්නම් ගලකට වන්දනා කරනවා. එහෙම නැත්නම් ඉරට සඳුට වන්දනා කරනවා. ඒ වායේ යම් අර්ථ සිද්ධිය පිළිබඳව සිද්ධ කරන කෙනාටවත් අවබෝධයක් නැහැනේ. එහෙමයි. ඒකට මිත්‍යා අදහසකින් තමයි ඔය දේවල් සිද්ධ කරන්නේ. නමුත් අපි බෝධීන් වහන්සේ නමකට වන්දනා කරන්නේ බෝධීන් වහන්සේට වන්දනා කරාම ස්වභාවයෙන් අපට දෙයක් ලැබෙයි කියන අදහසින් නෙමෙයි. එහෙමයි. මේ තථාගතයන් වහන්සේ පිටදුන් බෝධීන් වහන්සේ කියන අදහස අපිට තියෙනවා. එහෙමයි ස්වාමීන්. අවබෝධයටපත් වෙච්ච උතුමන් වහන්සේ නමකට බුද්ධත්වයේ ලැබීම සඳහා උපකාර වුණු වස්තුව විදිහට සලකලා තමයි මේ බෝධීන් වහන්සේට වන්දනා කරන්නේ. එහෙමයි ස්වාමීන්. එතකොට අපිට එතන සම්මාදිට්ඨියක් තියෙනවානේ. එහෙමයි. බුද්ධත්වයේ ලබපු උතුමන් වහන්සේ පිටදුන් බෝධීන් වහන්සේ. එහෙමයි. ඒතර චෛත්‍යයකට වන්දනා කරනකොට භාගතුන් වහන්සේගේ වෙන්න පුළුවන් රහතන් වහන්සේලාගේ 13 වහන්සේලා නිදහම් කරලා ඉදි කරලා තියෙන චෛත්‍යයකට වන්දනා කරද්දී ඒ රහතන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ අපි අරමුණු කරනවානේ. එහෙමයි ස්වාමීන්. ඒකට අපි කුසල් සිතින් කුසල මනසිකාරයෙන් තමයි ඒක සිද්ධ කරන්නේ. එහෙමයි. ඒතර පිළිම වහන්සේ නමක් දැක්කම අපිට කාවද අරමුණු වෙන්නේ? වෙනත් කෙනෙක් නෙමෙයිනේ. අපිට දසබලධාරී තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ වුණේ අරමුණු වෙන්නේ. එහෙමයි ස්වාමීන්. බුදුරජාණන් වහන්සේ ගුණය සිහි වෙනවා. එහෙමයි. ඒතර බුදු ගුණ මනසිකාරයෙන් යුක්තව තමයි අපි දෑත් එකතු කරලා පිළිම වහන්සේ නමකට වන්දනා කරන්නේ. එහෙමයි ස්වාමීන්. ඒ නිසා මේ පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියන අයට අපිට කියන්න තියෙන්නේ ඔවුන්ට මේ බුදුදහම පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් නැහැ. එහෙමයි. මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන චිත්ත චෛසික රූප නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්ම පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැහැ. එහෙමයි ස්වාමීන්. සූත්‍ර ධර්ම පිළිබඳව අවබෝධයක් නැහැ. විනය පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නොමැති පුද්ගලයන් විශේෂයෙන්ම තරුණ පරම්පරාව හසු වෙන්න හොඳ නැහැ. බුද්ධ ශාසනයේ ආරම්භක අවස්ථාවේ ඉඳන් ඒ කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව පූර්ණේ කරනකොට මේ ශාසනයට ආරම්භයේම ආපු කෙනෙකුට ඒක ආරම්භ කරන හැටි ආරම්භ කරන තැන ඉඳන් ටිකෙන් ටික ඉහළට ගිහින් නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය කරන සියල්ල මේ බුද්ධ ශාසනය තුල තියෙනවා.
එහෙමයි ස්වාමීන් නිසා එකපාරටම හැමෝටම චතුරාර්ය සත්‍ය කියා දීලා අද කාලේ නිවන් අවබෝධ කරවන්න බෑනේ. වහන්සේ. එහෙමයි. ඒ නිසා ආරම්භයේ ශාසනයට එන කෙනෙකුට මේ චෛත්‍ය වන්දනාවක්, බෝධි වන්දනාවක්, බුද්ධ වන්දනාවක් ඒ දේවල් සිදු කිරීමෙන් ඔවුන්ගේ හිතවල තියෙන අර අකුසල මානසිකාරයන් බැහැර කරවන්න ඒවයි ලොකු උපකාරයක් ලබා ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා බණ භාවනා කරන කෙනෙකුට වුණත් වරින් වර ඒ ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනා කරගෙන ලොකු ශක්තියක්. එහෙමයි ස්වාමීන් වෙනත් තැනක බණ භාවනා කරගන්නවට වඩා බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා වැඩ සිටින තැනකට ගිහින් භාවනාවක් කරනකොට ඒක ලොකු ශාන්තියක්, ඒ තුළ යම් වැඩිමක් තියෙනවා. එහෙමයි ස්වාමීන් ඒ නිසා මේ පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් තමයි මේවා නිෂ්ඵල දේවල්, වැඩ කරන නැති දේවල් කියලා කියන්නේ. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන අයගේ අදහස් වලට රැවටෙන්න එපා. ධර්මයේ විනය හොඳින් හදාarලා තියෙන මේ පිළිබඳව අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේලාගෙන් මේ පිළිබඳව කරුණු විමසලා සත්‍ය කාරණේ පැහැදිලි කරගන්න කියන එක තමයි අවසාන වශයෙන් මේ සාකච්ඡාව නරඹන කෙනෙක්. එහෙමයි ස්වාමීන් වහන්සේ.